ඉතින් අපි අරන් ඇවිල්ලා තියෙන්නේ අපේ කළුගේ ඩේ එකක්. කළුගේ ඩේ එකක් වහම සම්පූර්ණ ඩේ එකක් නෙවෙයි. අපි අද අරන් ඇවිල්ලා තියෙන මොනවද කියලා අපි අක්කගෙන් හමු. ඔන්න ඉතින් අපි කුක්කිට අපි මල්ලි බපාව නේ ලූෂව එක නම් තියෙනවා. මෙයාට එක නමක් නෑ. මෙයාගේ ඇත්ත නම කැමි. නැත්නම් මෙයාට කතා කරන්නේ මල්ලි කියලා. ඉතින් කළු මල්ලි. අපේ මල්ලි තමයි මේ ඉන්නේ. ඉතින් අද අපි එයාට කොහොමද එයාගේ ඩේ එකක් කරන්න තමයි අද හදන්නේ. ඩේ එකක් වල සම්පූර්ණ ඩේ එකක් නෙමෙයි. අපේව අද මෙයාගේ නාන දවස. අපිට නිවාඩු කියන්නේ ඉතින් එයාටත් නිවාඩු තමයි. එයාගේ ඩේ එක විදිහට ඉතින් අපි නිවාඩු දවස ගන්නවා. එහෙනම් යන් අපි අපේ මල්ලිව නාවන්න. හරි ඔන්න මුලින්ම කළුව නාව ගන්න ඕනේ. මේක තමයි ගොඩාක්ම අමාරු වැඩේ. මොකද මෙයා දම්වැල ගත්ත ගමන් දන්නවා මාව නාවන්න තමයි හදන්නේ කියලා මෙයා හැංගෙනවා. මෙයාව ඉක්මනට අල්ලගෙන අපි මෙන්න මේ විදිහට අපේ එළියේ ටැංකියක් තියෙනවා. ඒකෙන් තමයි මේ වතුර අරගෙන නාවන්නේ. එහෙම නැත්නම් බාත්රූම් එකේ දාගෙන නාවන අවස්ථා තියෙනවා. කුමාරි මෙතන දේසි මෙයා නෑවට පස්සේ නම් ඕකේ. මෙයා ඉන්නවා හොඳට නාවනකම් ඉවර වෙනකම්ම. හරි එහෙනම් කළුව නාවල එනකම් අපි කළුගේ කෑම එක ලෑස්ති කරගමු. එන්න යන මාත් එක්ක. නෝමලි මේ කෑම එක හදන්නේ අම්මා. ඉතින් මම ගෙදර ඇවිල්ලා ඉන්නවා නම් මම හදනවා. එහෙම නැත්නම් අම්මට බිසි වුණාට පස්සේ අක්කලා හදන අවස්ථාත් තියෙනවා. ඉතින් හරිම ලේසි හදන්න මේ කළුවගේ කෑම එක. මුලින්ම චිකන් ටික ලෑස්ති කරගන්න තමයි ඕනේ. ඉතින් මෙන්න මේ විදියට චිකන් ටික මුලින්ම ෆ්‍රිජ් එකකින් අරගෙන එහෙමම තමයි දාන්නේ. ටයිම් තියලා තියන්නේ නැහැ සාමාන්‍ය කූල් එක යන්න එහෙම කියලා. කොහොම හරි ඔන්න මම හදන විදිය තමයි මේ. ඊට පස්සේ ලුණු මිරිස් 3-5 ඒ ටික දාලා චිකන් එක ලෑස්ති කරගන්නවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මේක තැම්බෙනකන් ඉන්නවා. තැම්බිලි ඉවර වුණාට පස්සේ අපි බලමු ඊට පස්සේ මොකද කරන්න කියලා. මේ අක්කා මෙන්න මේ කොළ වගේ කුදුන දාන්න කියලා මට ඒකේ නම මතක නැහැ දැන්. මෙන්න මේ විදිහට දැන් අපි කළුව ගැට ගහලා තියනවා වේලනකන් එළියේ. මොකද වතුර පිටින් ගේ ඇතුළට ගන්න බෑ මෙයාව. මොකද ගසලා හැම තැනම වතුර විසික් කරන නිසා. ඒ අතරේ අපේ මස් එක ලෑස්ති. මස් එක ලෑස්ති වුණාම ඒකට අපි බත් ටික මේ විදියට දාගන්නවා. වතුර චුට්ටක් ඉතුරු වෙනකම්ම තමයි මස් එක මේ ලෑස්ති කරගන්නේ. ඊට පස්සේ මෙන්න මේ පොල් දාගන්නවා. මෙයා ඒ කිරි රහටද මන් දන්නේ හරිම ආසයි. ඊට පස්සේ අද අපේ ගෙදර හදලා තිබ්බා කොළ. ඒ නිසා මම කොළ දැම්මා. ඊට පස්සේ පරිප්පු හදලා තිබ්බා. මම පරිප්පු ටිකකුත් දැම්මා. සාමාන්‍යයෙන් ගෙදර හදන දේවල් වලින් චුට්ට දානවා. හැබැයි මෙයා ලොකුවට ආස නැහැ එක වෙන දේවල් ඇඩ් වෙනවට. නමුත් බතොයි මාසේ විතරක් හරියන්නේ නැති නිසා ඒවත් දානවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට අනලා එයා කෑම එක ලෑස්ති කරගන්නවා. ඔන්න ඕක තමයි කළුවගේ කෑම එක වෙන්නේ. ඉතින් අදට වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මොකද නැත්තම් තව ගොඩාක් දිග වෙනවනේ. එහෙනම් අලුත් වීඩියෝ එකකින් එනකන් සතුටින් පරිස්සමින් ඉන්න ඕනේ. බයි.